ඉතින් ඔයාලට කොහොමද? මේ අපි හැමෝම දන්න ගොරකා. මේ අපේ ගෙදර ගොරකා ගහ. අද අපි යන්නේ ගොරකා කඩන්න. ඉතින් ස්ලැබ් එක උඩට නැගලා කෙක්කක් අරගෙන ගොරකා ටිකක් කැඩුවා. නමුත් මේ ඔක්කොම නම් එහෙම කඩන්න බැරි හින්දා අපි එක්කෙනෙක්ව ගෙන්නලා මේ විදියට ගොරකා ටික කඩාගත්තා. බලන්න හරියට සුරංගනා ලෝකක සුරංගනා කතාවල බිම්මල් පිපිලා වගේ නේද? මේ ලස්සන පාට බලන්නකෝ. ඇත්තටම ගොරකා කියන්නේ අපි දන්න විදිහට ආයුර්වේද වටිනාකමක් තියෙන අපේ ශරීරයේ ස්ථූලතාවය අඩු කරන්න, ඒ වගේම ශරීරයේ සීනි මට්ටම අඩු කරන්න, ඒ වගේම දත්වල රෝග අඩු කරන්න, දත්වල රෝග සඳහා භාවිතා කරන ඖෂධීය වටිනාකමක් තියෙන දෙයක්. ඒ වගේම මේක ලේන්නුන්ට, රිලවුන්ට, ඒ වගේ සත්තුන්ට නම් ඇත්තටම වටිනා කියන පළතුරක්. මේ යාලා කාලා දාන ඒව තමයි. මම නම් ඒව පාවිච්චිට ගන්නෙ නැහැ. මේ බලන්න මේ ගොරකවල මකුළු දැල්, පුස් වගේ දේවල් හැදෙනවා. ඉතින් මට කියන්න ඕනි ඔයාලා කඩෙන් ගොරකා මිලදී ගන්නවට වඩා ගෙඩි ටිකක්ම මිලදී ගන්න තියනවා නම් සාමාන්‍යයෙන් ඉරිදා සති පොලක් ඒ වගේ වෙලාවට ගොරකා ගෙඩි පිටින් විකුණනවා. ඒ වගේ වෙලාවක ඔයාලට පුළුවන් නම් මෙන්න මෙහෙම ගොරකා ගෙඩි ටිකක් අරගන්න. ඔයාලට පුළුවන් ඒක ගෙදරින් හොඳට සුද්ධ කරලා හොදලා වතුර බහින්න තියලා මෙහෙම කපාගෙන වේල ගන්න. මේ ගොරකා ඇතුලේ තියෙන මේ හිරලි හරිම රසයි. ඒක නම් හැමෝම දන්න කෑමක්. නමුත් ගොරකවල මදය හරිම උෂ්ණාධික පළතුරක් වෙනවා. ඒ නිසා මේවා ගොඩක් නම් කන්න හොඳ නැහැ. ඒ වුණාට මමත් රස බැලුවා. මේ බලන්නකෝ දැක්කහම කන්න හිතනවා. ඉතින් හරීම රසයි. මේ ඇට පැල වෙනවා නික. මන් දන්න තරමින් බත් පැල නම් ගොරකවල නැහැ. මම දැන් මේ ටික කපන්නයි යන්නේ. අපි බලමු කොහොමද කපන්නේ කියලා. මේ ගොරකා බික් ටිකක් මහතයිනේ. ඉතින් මේවා අත කපා ගන්න නැතුව පරිස්සම මෙහෙම කුඩා පැති වලට වෙන් කර ගන්න ඕනේ. මෙහෙම කරගත්තොත් අපිට ඉක්මනටම වේල ගන්න පුළුවන්. මේ දේවල් වේල ගන්න පුළුවනි පැදුරක දාලා. එහෙම නැත්තම් අපිට පුළුවනි අමු ඉරටු වලට අරගෙන අමුණලා මේ විදිහට වේල ගන්න. මම දැන් මේ යන්නේ ඉරටු හොයන්න. බලමු. මේ තියෙන්නේ. නමුත් මේක නම් පොඩි පොල් පැලයක්. මට ඉතින් ඉරටු කපන්න හරි ලෝභයි. මොකද එයා තාම පොඩිනේ. මම ඉරටු දෙක තුනක් ඉතින් මෙන්න මෙහෙම ගලව ගත්තා. ඔයාලට පෙන්වන්න ඕන නිසා කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉරටු ටික සුද්ධ කරගෙන අපි කපාගත්ත ගොරකා පෙති මේ විදිහට අමුණ ගන්න ඕනේ. මේ ඉරට්ට දිගට ගත්තාම අපිට පුළුවන් මේක රෙදි වැලක් වගේ වැලක අමුණලා එල්ලලා වේල ගන්න. මේකෙන් ඉක්මනට වතුර ටික බහිනවා. ඉතින් මම දැන් මේ පියලි වලට වෙන් කරගත්ත ගොරකා නැවත වතුර බහිනකම් තහඩුවක් උඩ තියන්නයි මේ සූදානම. මේකට මම හොදලා පිරිසිදු කරගත්ත ඇස්බෙස්ටෝස් තහඩුවක් පාවිච්චි කරන්නේ. හේතුව මම ඉතුරු ගොරකා ටික කපනකම් මේ ටිකේ වතුර බහිනවනේ. ඒකත් එතකොට ඉක්මනින් මේ ගොරකා වේල ගන්න උදව් වෙනවා මට. මෙන්න මේ විදිහට පිළිවෙලට තියාගත්තා නම් ඔයාලට එකතු කරගන්නත් ලේසි. මේ බලන්නකෝ මම ඒව කොච්චර චූටියට කපලා තියනවද කියලා. මෙන්න මේ වගේ එක ගොරකා බික්කක් අරගෙන එක චූටි කොටස් වලට වෙන් කරගත්තා නම් මේක වේලන්න අපහසු වෙන්නේ නැහැ. මට නම් පැදුරක් නැහැ. ඉතින් මම මේ වගේ ගෝණියක් ගත්තා. ඔයාලා පැදුරක් තියනවා නම් එහෙම නැත්තම් අර දුඹුරු පාට ගෝණි එහෙම එක වේල ගන්න බලන්න. මම හවසට මේක මෙන්න මෙහෙම උඩින් එල්ලලා තියනවා. හේතුව ස්ලැබ් එකක් උඩ උනත් සත්තු වෙන්න පුළුවන්නේ. මේ ඊළඟ දවසේ බලන්න ගොරකා කොළ හුළඟට ඇවිල්ලා වැටිලා. ඔයාලා දන්නවද? ඇත්තටම අපි ගෙදරම දෙයක් හදා ගන්නවා නම් මෙහෙම ඒක ගෙදර ආර්ථිකයට ගොඩක් උදව් වෙනවා. ඒ වගේම ඒකෙන් ලැබෙන තෘප්තිය නම් කියලා වැඩක් නැහැ. ඉතින් මම කියන්නේ මම අදහස් කරන්නේ අපිට පුළුවන් ඇත්තටම දෙයක් මහන්සියලා කරන්න. හිතන්න
අවුරුද්දකටත් වැඩිය මේ ගොරක ටික අපිම හදාගත්ත නිසා පිරිසිදුව තියාගන්න බය නැහැනේ. මේක පොඩි යෝජනාවක් විතරයි. ගොරක සීසන් එක නිසා ඔයා චුට්ටක් මේ විදිහට උත්සාහ කරලා බලන්න. මං තව වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.